good morning මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ලස්සන වීඩියෝ එකක් කරන්න ආවා. අද මේ 30 වෙසක් පොය දවස. මම ඉතින් උදේම නැගිටලා කිරි ආහාර හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම හැම පොය දවසකම කිරි ආහාර පූජා කරනවා. ඉතින් අදත් සුපුරුදු විදියටම මම කිරි ආහාර ලෑස්ති කරගත්තා. බෞද්ධයෝ වුණ අපිට අද විශේෂ දවසක්නේ. ඉතින් මේ විශේෂ දවස මම පටන් ගන්න මේ විදියට. කිරිබත් එකත් ලෑස්ති කරගෙන ලියන මිදි ටිකකින් මම ඒක ටිකක් ලස්සන කරගත්තා. බුදුන් වහන්සේට පූජා කරන දේ පිළිවෙලට පිරිසිදුව පූජා කරන්න ඕනේනේ. ඒ නිසා ඉතින් මම ඔන්න ওই විදියට බුද්ධ පූජාවත් ලස්සනට ලෑස්ති කරගෙන පහන තියන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ ඉතින් මම කලින් දවසේ හදාගත්ත වෙසක් කූඩු වලින් බල්බ් පැල් වලින් ගෙදර ටිකක් ලස්සන කරගන්න ඕන කියලා හිතුවා. වෙසක් කූඩු ටිකත් එල්ලගෙන බල්බ් පැල් ටිකත් කණුවලට දාගත්තා. රෑට තමයි ඉතින් මේ වගේ ලස්සන බලන්න වෙන්නේ. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන වොෂ් එකක් එහෙම දාගෙන තේ එකක් බීලා එනකොට බලන්නකෝ ඇවිත් තියෙන යාළුවා. තාත්තගේ යාළුවෙක් ගෙදරට ගෙනියන්න ගෙනාපු එක්කෙනෙක් නේ. ඉතින් එයාව දැක්කම මට ආස හිතුණා. චුට්ටක් එයාවත් හොරතල් කරලා එයාගේ කෝලම් ටිකකුත් බලලා මම මේ හදන්නේ පන්සල් යන ලෑස්ති වෙන්න. පන්සලට ගැලපෙන විදිහේ ඇඳුමකුත් ඇඳගෙන මගේ සුපුරුදු හෙයා ස්ටයිල් එකක් දාලා දැන් ඉතින් යන්න තමයි හදන්නේ. යන අතරමඟ අපිට හම්බ වෙනවා බුදු පිළිමයක්. අපි ඉතින් එතෙන්ටත් මල් තියලා වැඳලා තමයි ගියේ. මේ අපේ පන්සලට යන පාර. ඉතින් ගොඩාක් ලස්සනට සරසලා තිබුණ පාර වෙසක් කෝඩු වලින් බල්බ් පැල් වලින් එයාලා ගොඩාක් මහන්සි වෙලා තිබුණ ඒ වෙනුවෙන්. ඉතින් ගොඩක් ලස්සනයි. ඒ වගේ ලස්සන බලන ගමන් ඉතින් අපි පන්සල ළඟටම ආවා. පන්සලෙත් මාරම විදියට සෙනඟ හිටියා. මේ පාර වෙසක් කලාපේ තියෙන මාතරනේ. ඉතින් ගොඩ සෙනඟ හිටියා. අපිට ටවුන් එකට විතරයි යන්න පුළුවන් උනේ. අපිත් වෙසක් කලාපේට යන්න තමයි ගියේ. හැබැයි ඉතින් අපිට යන්න බැරි වුණා. ලොකු ට්‍රැෆික් එකක් තිබ්බ නිසා අපි ටවුන් එකකින් ආපහු හැරිලා එන්න වුණා අපිට. ඉතින් අපි මල් පූජා කරලා පහන් පත්තු කරලා බුදුන් වැඳලා අපි ඉස්සරහට ගියා.
යනකොට හම්බ වුණු පළවෙනි දන්සල මේක. අපි ඉතින් ඒකටත් ගියා. එතනින් තව ටිකක් ඉස්සරහට යද්දී අපිට නෙස්කැෆේ දන්සලක් හම්බ වුණා. ඉතින් එතෙන්ටත් ගිහිල්ලා නෙස්කැෆේ එකකුත් පීලා අපි ඉස්සරහට ඇවිදගෙන ගියා. ඔයාලා පොය දවස් මොකද කරේ? කොහෙවත් ඇවිදින්න එහෙම ගියාද? පන්සල් ගියාද? අපිත් ඉතින් එහෙම ලොකුවට කොහෙවත් ගියේ නෑ. ඔය ගියපු තැන් ටිකට තමයි ඉතින් ගියේ. ඉස්සරහට යද්දී අපිට තව දන්සලක් හම්බ වුණා. මේකත් බත් දන්සලක්. එතෙන්ටත් ගිහිල්ලා අපි ගෙදර එන්න ආවා. මොකද අපිට ටවුන් එකට යන්න විදියක් තිබුණෙත් නෑ ට්‍රැෆික් එක නිසා. ගෙදර ආවා අපි ඉතින් දැන් ගෙදර ඇවිල්ලා ගෙදර වෙසක් බලන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ වෙසක් දවස ගෙවුනේ. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.